සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා ගේමින් T40 YouTube channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඔයාලා බලනවා ඇති අද මොකද මගේ account එකෙන් එන්නේ නැතුව වෙන account එකකින් ඉන්නේ කියලා. ඉතින් කොල්ලෙක් දුන්නා මට account එක bunny event එක cover කරලා දෙන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ මේ කොල්ලගේ account එකෙන් bunny event එක complete කරන්න. කොල්ලගේ account එක පැත්තට ගියොත් MR criminal තමයි නම තියෙන්නේ. කොල්ලා මං අඳුරන හොඳ කොල්ලෙක්. කොල්ලගේ ලක් එක කොහොමද තියෙයිද කියලා ඉතින් අද අපි බලමු. මාත් එක තව සෙට් වෙලා ඉන්නවා අපේ සසිය ගේමින්. අපේ ඉවෙන්ට් එක පැත්තට යන්න බැලුවොත් account එකේ diamond තියෙනවා බන් දැනට 2846ක්. ඉවෙන්ට් එක පැත්තට ගියොත් අලුත් රින් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. bunny event එක පැත්තට ගියොත් මෙන්න තියෙනවා bunny event එක. bunny event එකේ රතු එකයි අලුතින් ආප් බණියයි පරණ බණියයි සෙට් එකම තියෙනවා. කහ එක දීලා නැහැ අපි. බලාපොරොත්තු වෙන හිටපු කහ බණිය දීලා නැහැ. ටෝකන් පැත්තට ගියොත් එක්ස්චේන්ජ් කරලා ගන්න පැත්තට ගියොත් පරණ බණිය ටෝකන් 500යි, දම් එක 400යි සහ රෙඩ් එක 400යි. ක්‍රිමිනල් වගේම තමයි. ඉතින් ටෝකන් නම් කන ඉවෙන්ට්. ටෝකන් සහ ඩයමන්ඩ් කන ඉවෙන්ට් මේ පැත්තෙන් ඩවුන්ලෝඩ් කරලා අරගෙන බලමු අපි පොඩ්ඩක්. කොල්ල අරන් දෙන්නේ කිව්වේ මට දම්බණියා. දම්බණිය කියන අලුතෙන් රිටර්න් වුණ එක පරණ එක නෙමෙයි. ටෝකන් 400ක් තියෙන එක. ඩවුන්ලෝඩ් වෙන්නෙත් නෑ බන් ටික වෙලාවක් යනකම්. අලුත් අප්ඩේට් එක නම් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනව නේද මේ බොස්? අලුත් අප්ඩේට් එකේ පොඩ්ඩක් සිග්නල් නැති ප්‍රශ්නයක් තියෙනවා. පින් එක යනවා ගහන්න විදියක් නැහැ. මේ තියෙනවා රෙඩ් බණිය තියෙනවා. ආයෙත් තියෙනවා දම් එක, ආයෙත් තියෙනවා නිල් එක. ඉවෙන්ට් එක පැත්තට ගියොත් ඉවෙන්ට් එකේ මේ ටික කොල්ල කරකවලා තියෙනවා. අපි ට්‍රික් එකක් යූස් කළාම කරකවනවද? මොකද කියන්නේ? ට්‍රික් එකක් යූස් කරමු නේද? ට්‍රික් එකක් යූස් කරමු. අපි මෙතන ගෝල්ඩ් රොයල් වලට ගිහිල්ලා මුලින් දෙමු ෆ්‍රී එක. හරිද? ෆ්‍රී එක දීලා ආයෙකේ ස්පින් එකක් දෙන්න ඕන. පොඩ්ඩක් ඉන්න කැරක්ටර් මාරු කරගන්න ඕන සේටම කලින් බොයිස්. කැරක්ටර් මාරු කරගත්තේ නැත්නම් හරියන්නේ නැහැ. මොකද අපි දාගන්නේ බොයිස්? අපි වුකුන් දාගමුද? වුකුන් දාගමුද? වුකුන්ගේ ලක් එක තියෙද? ඔයාලා මොකද කියන්නේ? අපි වුකුන් දාගෙන ගිහිල්ලා බොට් කිට් එකක් අන්දලා ගමු බලන්න. කුංගේ තියෙන ඔක්කොම අයින් කරමු. මං කියන්නේ ඔක්කොම අයින් කරලා කරකවමු. කුංගේ කොණ්ඩේ අයින් කරමු. කොණ්ඩේ කලෙක්ෂන් වලට කොණ්ඩේ හරි මාක්ස් හරි ෂර්ට් එකත් අයින් කරලා දාමු. ඔක්කොම අයින් කරලා කරකවමු නේ බොයිස්. ඒකත් අයින් කරා ලුවනේ. කලිසමත් හරි සබත් දෙකත් හරි ඔක්කොම අයින් කරා. අපි දැන් යන් ස්පින් කරන්න. ඉවෙන්ට් එක පැත්තට යන්න බලන්න. ඉවෙන්ට් එක පැත්තට ගියාම පළවෙනි ස්පින් එක 9යි. හරිද? අපි යන්කෝ ගෝල්ඩ් රොයල් වලට. ගෝල්ඩ් රොයල් එකේ ස්පින් 3ක් නැත්නම් 4ක් දෙන්න ඕන. හරිද? ඔන්න හොඳ රහ ගන්න ට්‍රික් එක. හරි. 2යි 3යි 4යි. අපි දැන් යන්. හරි. අපි දැන් යන් ගණන් ගන්නවා මෙසේජ් එක. ඉවෙන්ට් එක පැත්තට ගිහිල්ලා මුලින් දෙන්න ඕන 9 ස්පින් 3ක් හෝ 4ක්. හරිද? ඔන්න හොඳට බලාගන්න ට්‍රික් එක. පළවෙනි ස්පින් එක වාසියක් කරලා තියෙනවා ජෙම් 9යි. ඒක දෙමු. මේක ටික් එක දාලා 9 ස්පින් එක දෙමු. ඕකට වදින්නේ නැහැ. හරි? මම කියන්නේ ඕකට වදින්නේ නැහැ. කොහොමද වැදුනහම? වදින්නේ නැහැ. අර මං කිව්වේ එකේ කෑල්ලක්. සික්කේ බලහන් එකේ කෑල්ල. ඊට පස්සේ ආයි දෙන්න ඕන 9 ස්පින් එක. 25 ස්පින් එක 9 කළාද බං? නැහැ. මුලින් දෙකක් දුන්නාන් පස්සේ 9 2යි. තව 25 එකක් දෙමු. ඒකට කෑලි 3ක් වැදුණා බොයිස්. ඊට පස්සේ තව 25යි. එතකොට 25 ස්පින් 4යි. මතක තියාගන්න බොයිස්. හරි ට්‍රික් එක මතක තියාගන්න. ගෝල්ඩ් රොයල් එකෙන් 4යි, 25න් 4යි. ඊට පස්සේ දෙන්න ඕන. අඩෝ නෝවන් ට්‍රික් එක වැඩ බං. බලපන් වැදිච්චයක් වුණත් වැද්දනේ බං. යක්කෝ බලපන් ට්‍රික් ගේමින් T40 ට්‍රික් බලපන්. හරිද? මේ වැත්තෙන් අපිට වෝල් එක වැදුනා. ඒකෙන් කෑලි 40ක්. අඩෝ බලපන් බෑක් ස්කින් එකක් වැදුනා බං.
ලබන් ට්‍රික් නම් ට්‍රික් බං ඊසි බං ජෙම් කීයද ජෙම් ඩයමන්ඩ් 100ක්වත් ගියේ නෑ බෑස්ටික් ස්කින් එක වැදුනා වෝල් එක වැදුනා වෝල් එකෙන් කෑලියා මතක තියාගන්න ටෝකන් බිඳුව ඇති උනේ ටෝකන් බිඳුවයි ආයෙ ගිහිල්ලා අපි දෙමු මේවා ගෝල්ඩ් රොයල් 10 එකක් දීලා ස්පින් කරන්න යන් හරි ගෝල්ඩ් රොයල් 10 එකයි තව එකක් දෙමු ස්පින් කරන්න තියෙන කියලා එහෙම ටච් කරලා දීපා ඒකට කෑලි 2යි බොයිස් වැදුනේ දැන් 25 ස්පින් එකක් දෙමු බලන්න 25 කෑලි 1යි එක පාළුයි දැන් 112 එකක් දෙමු බලමු එකේ 2 කෑලි එකත් පාළුයි බා 2යි 4යි 6යි 18ක් වගේ ආවේ මේක ට්‍රික් එකක් දානවා ට්‍රික් එකක් දානවා අඩෝ කලින් ට්‍රික් එක නම් වැඩ කරා බං ඒකේ වෝල් එකක් ඇතුළේ බලලා දැක්කද වෝල් එකක් ඇතුළේ බෑක් ස්කින් එකක් ඇතුළේ මගේ account එකෙන් ඉන්නේ වෙන කොල්ලෙක් හරි දෙක ගණන් ගන්න එපා මගේ account එකේ ඉන්නේ වෙන කොල්ලෙක් මම මේ මුගේ අපි මේකිනුත් දෙමුද මේකෙන් පාඩු නෑනේ දුන්නටනේ ඒ බලමු වැඩක් නෑ එකේ කෑල්ලක් බා පාඩුයි තව එකක් දෙන්න බා අයියෝ බං එකක් අවදින්නේ නෑනේ ඒකේ තවුලක් නෑ 9 එක දෙන්න බා සෙට් නෑ බං 112න් දෙන්න බලා 112ට නෑ 9 එක දීලා බලමු 9 එකක් දාමු කොහොමදනේ අඩෝ එකේ කෑල්ලක් බා අපි යම් බණියට කරකවමු බා එක දිගට දෙමුද මොකෝ කියන්නේ බොයිස් සුල්තාන් ක්‍රමයට දෙමුද කොල්ලගේ ඩයමන්ඩ් තියෙන්නේ 2300 ගානේ දැන් නම් පහේ කෑල්ලක් දෙක ටිකක් කවුලන්නේ අපි මේක ටච් කරලා දෙමු නෑ බා ඒකටත් නෑ ඒකත් පාඩුයි බොයිස් මේ ඔයාලට කීයක් ඩයමන්ඩ් කීයක් කියාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා සපෝට් එකක් ඕන රීච් බහලා තියෙන්නේ බොයිස් මේ ගොඩක් කාලෙකින් ඉවෙන්ට් එකක් අවගන වීඩියෝ එකක්වත් දැවේ නෑ රීච් බහලා තියෙන්නේ මේ කොල්ල සෙට් එක සප්පයක් ඕන ඉතින් හරි මේ වැත්තෙන් නෑවන් තාම එකක් පන්නේ නෑ බං බණිය එකක් ආවෙද්ද නෑ 2000 ගානක් තියෙන්නේ තව ඩයමන්ඩ් කෑලි තියෙන්නේත් 119යි මොකද කියන්නේ අපිට එකක්වත් ගන්න වෙන එකක් නැද්ද බොයිස් තාම නෑ හරියන්නේ නෑ බං සුල්තාන් ක්‍රමයට දීගෙන යන්න මොකෝ කියන්නේ 10 කෑල්ලක් දුන්නා බං අන්න අද සුල්තාන් ක්‍රමයට දීගෙන යද්දි 10 කෑල්ලක් අන්න ආයෙ වැදුනා බං බෑක් පැක් එක තිබ්බ එක ආයෙ වැදුනා කෑලි 30ක් ආව ඒක වාසි තිබ්බ එකක් වැද්දාම කෑලි 30ක් එනවා බං එහෙම වැදුනත් ඇති හොඳේ නෑ බං කෑලි 3යි මේ පැත්තෙන් ආයි 112යි නෑ බං ඒක නම් හිනටම පාඩුයි බං නෑ අන්න ආයි වැදුනා බං ඒ ඇයි බං ගරීන වයි බං මෙහෙම කරන්නේ ඇයි තියනේවම දෙන්නේ මොකද්ද බං උල්ලෝ දැක්කද වෙනදේ අඩෝ එක දිගට වැදුනේ බං බෑක් පැක් එක වැදුනා හෝල් එක වැදුනා බං කෑලි 304යි බං වාසි ඒක නම් ගරීන ආදරේ ඈ අඩෝ ඒක නම් වාසි බං ඒක නම් වාසි ඈ ගරීනට බයින්න ඕන බං දෙන්නත් බලමු කෑලි 314යි ඩයමන්ඩ් 795යි බං අඩෝ ඩයමන්ඩ් හින්දෙනවා අඩෝ අර පොල්ලා මට මන් දන්නවා ආයි ඉවෙන්ට් කවර් කරන්න දෙන්නේ නෑ බං දෙකයි ඒකත් පාඩුයි බං අඩෝ ආයෙ වැදුනා බං අඩෝ වයි බං මේ බෑක් පැක් එකක්ම දෙන්නේ අඩෝ දැන් නම් ඇති වෙලා බං තියෙන්නේ ගරින දියන්කෝ බං බණියෙක් මොකද්ද බං රෙද්ද තියෙනේවම දෙන්නේ එක්ස්චේන්ජ් කරලම ගන්න ලයින් එකක් තියෙන්නේ බං කවන්නේ ආව දෙන්න නැත්තම් ගරින අපි එක්ස්චේන්ජ් කරලා හරි ගන්නවා හරිද අපි බලමු හුල්ලෝ දෙකක් වැදුනා බං 40යි 30යි කෑලි අඩෝ එකනම් වාසි බං ගරින ඒකට නම් ආදරේ උම්මා බං අඩෝ වෝල් එකයි බෑක් එකයි මූ බං අයියෝ පතාගෙන ආපුවද කොහෙද බං මේ චික්කේ වෝල් එකයි මගුලයි විතරනේ බං වදින්නේ කෑලි 459යි ගෙමුත් ඉවරයි ආයෙ වැදුනා බං
මුගේ අප්පට තේ හදවන්න යකෝ මුන් දෙන්නම බෑග් පැක් එකේ වෝල් එකයි විතරයි අඩෝ බලපන් ඉතින් දෙමුත් ඉවර වෙනවා තව එකක් වැද්දානම් කොහමද බණිය වැද්දානම් මේකනේ අඩෝ නෑ බං නෝබා තව එකක් දීලා බලමු අඩෝ නෑ බං කෑලි දෙකයි බං කෑලි 500ක් කරගන්න හැක් වෙන්නේ බං කෑලි 500ක් වේ බල අප්පෝ බං කෑලි 499 බං කටමයි බං නොදෝ කිංචි බලපන් කෑලි 499 කියහම් කෑලි 500ක් ආවේ නෑ බලමු අඩෝ බණියෙක් වැද්දේ නෑ කමන්නේ අපි කොල්ලට ලක් එකක් මගේ ලක් එකක් තිබුණා නේ බං පොඩ්ඩක් අපි එහෙම කියන්න බෑනේ බං ලක් එක තිබුණේ නෑ කියලා බං උඹලට බලපන් බෑග් පැක් එකේ වෝල්ඩ් එකේ හරි වැදුණානේ බං ඉතින් බලපන් ඉතින් එක්ස්චේන්ජ් කරන්නත් පුළුවන් කොල්ලා එක්ස්චේන්ජ් කරගනී නේ බං කොල්ලා මට කැමති එකක් කිව්වෙත් නෑ හරියට ධම්ම එක තමයි ගන්න එක වුණාට කොල්ලා හරියට හොයලා බලලා ගනීනේ නේ අපි ගන්න එක හරියන්නේ නෑනේ එහෙනම් ඔන්නෝ තමයි බනි ඉවෙන්ට් එකත් කවර් කරේ ලක් එක අපිට ඉතින් ලක් නෑ බං ලක් හිලක් තමයි ඉතින් මේ කොල්ලා ගනී මේ දෙකෙන් එකක් බලලා වටාර කොල්ලට හැබැයි තව ටොප් එකක් ගහගත්තා නම් තව ඩයමන්ඩ් 1000ක් දාලා කරකවන නම් අනිවාර්යෙන් තව අනිත් බනියක් ගන්න තියුණා රෙඩ් එක ගත්තොත් අනිත් එක ගත්ත හැකි ගන්න පුළුවන් අවුලක් වෙන එකක් නැහැ අපි දාගමු කැරක්ටර් දාගමු බං තිබ්බ කැරක්ටර් මොකද්ද බං මේක කොල්ලට අවුලක් නැහැ අපි බණී අරන් දුන්නොන්න අරන් දුන්නේ කියන්නේ පොර ගනි හරිද අවුලක් නැහැ නේ බං ඉතින් අපේ වැද්දනේ බං වෝල් ටික වැද්දා ඒ ටික වැද්දා මුට බං පතාගෙන ඇවිල්ලා තියෙන ඒ ටිකද කොහෙද බං වදින්නේ මේ ටික විතරයි කමක් නැහැ කොහොම වුණත් අපි කොල්ලට බණියෙක් අරන් දුන්නා එච්චරයි වෙන්න ඕන ගරිනවා අපිට හැම කාට කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි කොල්ල ටිකට සුභාරංචියක් කියන්න තියෙනවා අපිට මේ මාසේ ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකකට හරියටම 15 වෙනිදා පාන්දර 1:00 වෙද්දී අපිට මෙන්න මේ ෆිෂ් එක රිටර්න් වෙනවා 100,000ක් කන්ෆර්ම් ඊට පස්සේ ඔයාලා හැමෝම ආස කරන ලොල් ඉමෝට් එක ඉමෝට් රොයල් ඉවෙන්ට් එකකට 20 වෙනිදා පාන්දර 1:00 වෙද්දී අපේ සර්වර් එකට රිටර්න් වෙනවා 100,000ක් කන්ෆර්ම් ඉතින් ඔයාලට ඔය වගේ අප්කමින් ඉවෙන්ට් සම්බන්ධයෙන් ශනික දැනගන්න ඕන නම් අපේ WhatsApp channel එකට join වෙන්න WhatsApp channel එකේ group එකේ link එක මම පල්ලෙහෙන් දාලා තියන්නම් දැන්ම join වෙන්න free thumbnail logo design සහ අප්කමින් ඉවෙන්ට් සම්බන්ධයෙන් දැනගන්න ඕන නම් gift දිනා ගන්න ඕන නම් දැන්ම ඒකට set වෙන්න ඉතින් අද වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට මොකද හිතෙන්නේ කමෙන්ට් එකක් දාන්න ලයික් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අදට ගිහින් එන්න බයි බයි ජය වේවා